යාළුවනේ පුංචි වැඩකාරය YouTube channel එකට අදත් ඕගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඕගොල්ලන්ට ගෙන වීඩියෝ එක තමයි Mahindra tractor එක starter motorයේ sol light switch සවි කර මෝටරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කිරීමක් පුංචි වීඩියෝ එකකින් ඔබ වෙත ගෙන ඒමට. ඉතින් යාළුවනේ ඒ පිළිබඳව දැනුවත් කිරීමක් ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රීෂියන් මාමා සහ හිමාල් මාමා වීඩියෝ එකෙන් ඉදිරිපත් කරනවා. මේ තමයි යාළුවනේ අපේ ස්ටාර්ටර් මෝටරය. මේ තමයි අපේ sol light switch එක. මේ sol light switch එක තමයි අපි අද ඒකට සවි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන අපේ sol light switch එක. මේක අලුත් sol light switch එකක්. හරි යාළුවනේ වැඩි විස්තර කතා නොකර අපි වීඩියෝ එකෙන් හම්බෙමු. කොහොමද පුතේ? අදත් ඔයගොල්ලෝ පිළිගන්නවා. අද ඔයගොල්ලන්ට අපි කියලා දෙන්න යන්නේ Mahindra tractor එක ස්ටාර්ටර් මෝටර එක sol light switch එක හයි කරලා මෝටරේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කිරීමේ පුංචි වීඩියෝ එකටයි. මේ ස්ටාර්ටර් මෝටරේ sol light එක පිච්චිලා තියෙන්නේ. අපි මේකට අලුත් sol light switch එකක් සවි කරලා මෝටරේ ක්‍රියාකාරීත්වය ගැන පොඩ්ඩක් අපි ඉගෙන ගනිමු. හරි අපි පටන් ගමු. මුලින්ම අපි මෝටරේ ගලවමු. මේක තමයි දුවේ පුතේ sol light switch එක. මේක හයි වෙලා තියෙන්නේ පුංචි 8 යන 3කින්. ඔයගොල්ලන්ට පේනවද? ගැලවුවා. මේක තමයි දුවේ පුතේ sol light switch එක. මේක දැන් කොයිල් එක පිච්චිලා තියෙන්නේ. මේකේ කොයිල් එක හදන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි ඉදිරියට මේ sol light එකක් කොයිල් එක හදන එකක් පෙන්වන්නම්. දැනට මේක අපි මෝටරේ සර්විස් කරලා අලුත් sol light එකක් හයි කරන හැටි ඉගෙන ගමු. රයිට් අපි මෝටරේ ගලවමු. මේ මෝටරේ ගලවීමේ පහසු සඳහා පොඩි ස්ටෑන්ඩ් එකක් විදිහට ස්ලිව් එකක් භාවිත කරනවා. බස් ෂෝල්ඩරේ යන දෙක. राइट अभी मोटरे का लगाऊं एक हिमाल 10 आने दे करने देने अबे टेक्निकल कोर्स करना दो गुतालटाई මේ පිළිබඳ ඉගෙන ගන්න ආසාවක් තියෙන දුවල පුතාලටයි මේක බ්‍රේන් උපකාරී වෙයි. අපේ හිමාල් මාමා මෝටරේ ගලවනවා. බලන් ඉමු අපි. අපේ හිමාල් මාමා දක්ෂ මෙකැනික් ශිල්පී අද ඉලෙක්ට්‍රීෂියන් වීඩියෝ එක සඳහා අපිත් එක්ක සහභාගී වුණාට. අදයි පොඩ්ඩක් නේද? මේක සනිමා මේක සම්පූර්ණ සෙට් එක මුසන් ලේසියද මෙයාලා කියලා දෙන්න. හරි ලොක් එකක් ගන්න ඕනේ. ලොක් එක යන්නේ
කවුරු මෝටරේ සර්විස් කරලා තියෙනවා. ඒත් ලෙඩේ හදාගන්න බැරි වෙලා තියෙනවා. Look here, run. ඔයගොල්ලෝ ගලෝපෙක් කරනවා නොදන්න කමට ලොක් එක අනිත් පැත්තට දාලා තින්නේ. මේකට වැටෙන්න ඕන පැත්තක් තියෙනවා. අපි ඒකට ඔයාලට කියලා දෙමු. දැනට අපි මේක මෙහෙම තියාගමුකෝ. හරි. රබර් එකක් ගන්න. පුතේ මේක තමයි ස්ටාර්ටර් මෝටරේ පෝක් එක කියන්නේ. මේකෙන් තමයි අපි යතුරු මෝටරේ ගහද්දි මෝටර ඉස්සරහට ගිහිල්ලා මම මේකේ අර ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙනවා ස්ටාර්ටර් මෝටරේ ක්‍රියාකාරීත්වය පිළිබඳ. වීල් එක අර ඉස්සරහට ගිහිල්ලා ප්‍රයිල් එක යමනෙන්නේ. අන්න ඒ දේ වෙන්නේ මේකේ. මේ කොක්ක ඔයාලට මතකද මෙතන ලොක් එකක් තියනවා කියලා එකක් තිබ්බා. මේක වැටෙන්නේ මෙන්න මේ අතරනේ ඔහම. මේ අතර වැටේ හයිවේදී මේ යණයක් මෙතනින් යනවා. මේ 10 යණයක් මෙතනින් එහා පැත්තට යනවා. සොල්ලයිට් ස්විච් එක හැවින් මෙතනට. සොල්ලයිට් ස්විච් එකෙන් මෙයාව මෙහෙම කරලා ඇදගද්දි මේ ඉස්සරහා මෙන්න මේ වීල් එක තියෙන්නේ. මේක අල්ලගන්න ඉස්සෙල්ලා මෙතන අල්ලගන්න. පෝක් එක මෙතනට වැටලා තියෙන්නේ. මේ පෝක් එකෙන් මෙන්න මෙහෙම වැටලා තියෙද්දි සෝරි මේ සාමාන්‍ය අතර ඔන්න ඔහම ගිහලා එන්ජින් එකට ඇමිනෙනවා. ආපහු යතුරු අතර ගමන් පල්ලෙහාට එනවා. ආ ස්ටාර්ටර් මෝටර යතුරු අල්ලපු ගමන් සොල්ලයිට් ස්විච් මේ පිස්ටන් එක පල්ලෙහාට අද ගන්නවා. එතකොට මේක ඔහම යනවා. ආච්ච යතුරු අතරේ ගමන් ඔන්න ඔහම වෙනවා. අන්න ඒ දේ තමයි සොල්ලයිට් එකෙන් වෙන්නේ. මේක තමයි මෝටර් ක්ලච් එක. මේක තමයි ආම්චර් එක කියන්නේ. ඒවත් හරවන්න. මේක තමයි ආම්චර් එක. ආම්චර් එක චෙක් කරගන්න හැටි ඔයාලා දන්නවද? නෑ නේද? අපි චෙක් කරමු. ටෙස්ටිං ලැම්ප් එක ගහගන්නකෝ. ධනාග්‍රේකට හරි ඍණාග්‍රේකට හරි දෙකෙන් එකකට. ආම්චර් එකේ ෂාෆ්ට් එක දෙන්න මෙතන. මේ කෙලින් අතර දෙන්න. ඉන්දුවේ පුතේ මෙන්න මේ තඹ කැල්ල තියෙන්නේ. මේක තමයි ආම්චර් එකේ කොමියුනේටර් කියලා කියන්නේ. මේක තමයි ආම්චර් එකේ බොඩිය. මේක සාමාන්‍යයෙන් මෙතනට ධනාග්‍රේ මේ දාලා තියෙන අපි ධනාග්‍රේටනේ. ඍණාග්‍රේ කණු වලින් තමයි අපි තියලා තියෙන්නේ. මෙහෙම ඍණාග්‍රේට තිබ්බහම මේකපත් වෙන්න ඕනේ. බොඩියයි කොමියුනේටර් අතර සම්බන්ධතාවයක් තියෙන්න බෑ. එහෙම තිබ්බොත් මේක ෂෝට්. ආම්චර් එක හැමීට කරකන්න වටේට. එක තැනකින් හරි ලයිට් එකපත් වුණොත් ආම්චර් එක හරියන්නේ නැහැ. ආම්චර් එක ෂෝට්. හිමීට කරගන්න. ආම්චර් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ආම්චර් එක හොඳයි. ඒතර ආම්චර් එක හොඳයි. හරි කියන්නේ ඒක. අපි ඊළඟට බලමු. පීනියන් බෙඩ් එක. මේකට තමයි කියන්නේ පීනියන් බෙඩ් එක. මේක චෙක් කරන්න කොහොමද දන්නවද? මේකත් ඒ විදිහටම තමයි. මේකෙත් මේක තමයි බොඩිය. මේ ඇතුලෙන් තියෙන්නේ කොයිල් එක. මේ තමයි දන්න බ්‍රෂ් දෙක. මේ බොඩිය. බොඩියයි කොයිල් එක අතර සම්බන්ධතාවයක් තියෙන්න බෑ. දැන් බොඩියට මෙහෙම තිබ්බහම පත් වෙන්න ඕනේ. රිස්පක් වෙන්න තියන්න. ඔන්න බොඩියට පත් වෙනවා. කොයිල් එකට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයත් හොඳයි. දැන් අපි බලමු සොල්ලයිට් ස්විච් එක චෙක් කරගන්න හැටි. මේක තමයි සොල්ලයිට් ස්විච් එක කියන්නේ. මේකේ ඕගොල්ලන්ට පේනවද මේක අල්ලගන්න ඉන්නවා. මෙන්න මෙතනින් මේ කණු හර එකක් අර්ත් කරලා තියෙනවා. මේ කණුව ඒ අර්ත් කරලා තියෙන කණුව ඕගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහට බැටරියට තියලා ඔක අල්ලගන්න. මෙතන ලාවට ඇඟිල්ල තියාගන්න. වීඩියෝ එකට වෙන්න අනිත් පැත්තට කරන්න අත. අන්න හොඳ තියාගන්න. කරලා දැන් ටෙස්ටිං ලැම්ප් එක ගහලා දෙන්න අපි මේ පැත්තේ ධනාග්‍රේටනේ.
එතකොට මෙන්න මේ ඇණේට දුන්නාම මෙයා ටොක් ගාලා පල්ලෙහාට අදින්න ඕනේ. දැක්කද? ඔව් මං අතහැරියා. අන්න ඔය ක්‍රියාව තමයි මේ මෙතනින් ඉන්නේ. ටොක් ගාලා පල්ලෙහාට අදිද්දි අර පෝක් එක මේක උඩට තල්ලු කරනවා. අතහැරේ ගමන් ඔන්නම පල්ලෙහාට එනවා. අපි දැන් මෝටර එක කරගමු. ඒ වගේම පෝකෙත් පොඩ්ඩක් ගාලා හරි දැන් අපි දාමු. අන්න ඔය ගන්න තියාගන්න. දැන් පොඩ්ඩක් කැල කරන්න මේක දරුවන්ට වෙන්නේ. පෝකේ දුවේ පුතේ මෙන්න මෙතන මෙහෙම දාගන්න. කොහොම දාලා එමෙට බස්සන්න මෝටර. ඔන්න ඔහොම බස්සන ගමන් ඔහො ඉන්න මෝටරේ සම්පූර්ණ දාන්නේ. මේ තියෙන මෙන්න මේ කෑල්ල රබර් කෑල්ල. ඒ රබර් කෑල්ල මෙන්න මෙතන කට්ටයක් තියෙනවා. අන්න රයිට් කට්ටෙට දාලා ප්ලේට් එක වස්සන්න. දැන් එහා පැත්තෙන් මෝටර උස්සලා අර හිලට අම්තිර බහිනවද බලන්න. වැලක් තියෙනවා. හරි. තිය. රයිට් අපි දැන් හිමාල් ලොක් එක දාගමු නේ. ඕකේ වැදගත් දෙයක් තියෙනවා නේ මාල් මෙයාලට කියලා දෙන්න. මෙන්න මේ ලොක් එකේ දුවේ පුතේ ඔයාලට පෙන්නති මේක දැන් නට් රවුමක් ඉදිරිය නැහනේ. මේ මෙතන මේ ධාරයක් තියෙනවා. ඔක් ගන්න හිමාල් පොඩ්ඩක්. මේ ධාරයක් තියෙන්නේ. මේ ලොක් එක මෙහෙම බස්සුවට පස්සේ එහා පැත්තෙන් නට් එක තද කරද්දි මේ ලොක් එක මේ කට්ටෙට හිර වෙනවා. ඒතොර යතුරුෙන් එහා පැත්තෙන් නට් එක තද කරද්දි මේ ඇනේ කරගෙන්නේ නැහැ. ඔන්න බලා ගන්න. කොහොම දැන් දානවනේ. දැන් එහා පැත්තෙන් නට් එක තද කරද්දි මේක ඔන්න ඔය විදිහට මේ ධාරයට හිර වෙනවා. දැන් ෂේප් එක එහා පැත්තට රහයි කරලා හරවලා නට් එක දාගන්න. ඕගොල්ලෝ තේරෙයි දැන්. පොඩ්ඩක් ඉන්න උතෙන් තව ස්පෙෂල් වසර් එකක් කරනවා. මෙන්න මේ වසර් එක උතෙන් දෙන්න. Ini mengatakan dana. දැන් අපි පීල් බෙඩ් එක සවි කරගමු. පීල් බෙඩ් එක ගන්න. සවි වෙන්නේ මේ වයර් එක මේ පැත්තට. එහෙම. තව කරගන්න. මෙන්න මේ දෙක අස්සෙන් මේ යන දෙක වහින්න. අපි පීල් බෙඩ් එකක් දාගත්තා. හරි දුවේ පුතේ. අපි දැන් මේ ස්ටාර්ටර් මෝටරේ ගෑරේජ් එක ඇතුළටම අරන් ආවිල්ලා මේ ආකාරයට දඬු අඩුවකට හයි කරලා ඔයාලට මේක ක්‍රියාකාරීත්වය පේන විදිහට මම හයි කරගෙන තියෙන්නේ. මෙන්න මේ වයර් එක තමා ඍණ වයර් එක. මේක අපි දඬු අඩුවටම හයි කරගෙන තියෙන්නේ. මේ වයර් එක දාගෙන තියෙන්නේ ධන වයර් එකට. මේ ටෝච් එක ළඟ පුතේ. මෙන්න මේ ඇනේට තමා වාහනේ මේන් කරන්ට් එක මේන් වයර් එක බැටරි දාගෙන මේන් වයර් එක හයි වෙන්නේ. මේ චූටි ඇනේ තමයි යතුරුෙන් එන ස්ටාර්ට් වයර් එක. ඉග්නිෂන් ස්විච් එකෙන් එන ස්ටාර්ට් වයර් එක. දැන් අපි චෙක් කරලා බලමු. කැමරාව වල ගන්න. මේ ආකාරයෙන් මේ 12 යන්නේට මේන් වයර් එක තියාගත්තා. මේන් වයර් එකට අමුණලා පොඩි වයර් එකක් කරගත්තා මේ යතුරු මේකට තියාගත්තා. ඔයාලට සද්ද එන්නේ නැති. දැන් මේ පැත්තෙන් බලන්න මේ වීල් එක වැඩ කරන ආකාරය. අන්න ඔයාලට පේන්නේ දැන් වීල් එක මෙහෙම තියෙන්නේ. සොලයිඩ් එකේ මේ වීල් එක මේ ඉස්සරහට ඇවිල්ලා කරගෙනවා. මේ හරියෙන් තමයි ප්‍රයිල් එකට වදින්නේ. මෙතනින් ඇවිල්ලා කරගෙන ඔන්න බලා ගන්න. मोटर ड्रेक करගෙන මෙන්න මේ ආකාරයට එක තැන කරගෙන මොකක් එක තැන කරගෙන
මෝටර එන්ජින් එකට ඇමිටෙන්නේ මෙන්න මේ විදිහට. ඔකේ තව වැඩක් තියෙනවා ඔයාලට කියලා දෙන්න. මේ ක්ලච් එක චෙක් කරන්න හැටි දන්නවද? අපේ ක්ලච් එක ගෑරේජ් එක චෙක් කරන්නේ මෙන්න මේ විදිහට ලීයක් අරගෙන මෝටරේ කරකෙද්දි ඉස්සරහට ඇවිල්ලා කරකෙද්දි මෙහෙම ලීයක් තියලා මෙතෙන්ට උස්සනවා. ක්ලච් එක නවතින්න බෑ. ස්ටාර්ට් මෝටර ක්ලච් එක නවතින්න බෑ. මෙහෙම තියලා ලීය උස්සන්න ඕනේ මෙහෙම. ඉස්සරහට ඇවිල්ලා කරකෙද්දි. ඔයාලා දැක්කද ලීය කපාගෙන යනවා නවතින්නේ.